අයිබෝවන් සුබදවසක් වාහන මිලේ ඇත්ත තත්ත්වය හරියටම දැනගන්න අපපු ඔයාව අපේ චැනල්ලකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වාහන මාගට්ටගේ අද වෙද්දි අලුත්ම තත්ත්වය විශේෂයෙන්ම මේ බ්‍රෑන්්නිව් වාහනවල ඇත්තටම මිල අඩු වෙලාද වගේ දේවල් අද මේ වීඩියෝගෙන් අපි කතා කරමු. දැන්දැන් ගොඩක් අය කියන දෙයක් වෙලා තියෙන කාරණාවත්තමයි මේ කාලය ලංකාවේ වාහනයක් ගන්න තියෙන හොඳම කාලය කියන එක. ඉතින් වීඩියෝ එක අවසානය වෙනතෙක් රැඳිලා ඉන්න ඇත්තටම මේ හොඳම කාලෙද කියන ප්‍රශ්නෙට පිළිතුරක් ඔයාලට අනිවාර්යයෙන්ම ලැබේ. channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා දැන්ම එකතු වෙන්න. පහුගිය කාලේ වාහන මිලත් එක්ක බැලුවම සති 3ක 4ක වගේ කාලයක ඉඳලා දැන් ටික වාහන මිල අඩු වීගෙන යන බවක් තමයි පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම ලංකාවට ආනයනය කරපු 2023 24 වාහනවල පවා මේ මිල අඩුවීම සිද්ධ වෙනවා. හැබැයි සමහරෙකුට මේක එකපාර හරියට පේන්නේ නැහැ. මොකද අර වාහන මිල වැඩි වුණ වේගෙටම මේක අඩු වෙන්නේ නැහැ. නමුත් ඉතින් ලක්ෂෙන් ලක්ෂය හරි සතියක් මාසයක් පාසා අලුත් පරණ වාහන ඔක්කොගෙම මිල අඩු වෙලා යනවා. කොහොමත් 23 24 වාහනවල මිල අඩු වෙද්දි ලංකාවේ තිබ්බ පරණ වාහන ඒ කියන්නේ 2015 18 19 වගේ ඒවා අනිවාර්යෙන්ම පහළ යනවා. මෙන්න මෙහෙම වාහනවල මිල ටික පහළ යන්න මාගට්ටගේ හේතු ගොඩක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම සමහරු කියන දෙයක් තමයි මේ ජපන් ඔක්ෂන් වල වාහන මිල අඩුයි, ඒ වගේම ජපන් යෙන් රේට් එක අඩු වෙලා වගේ කියන දේවල්. ඇත්ත මේ වගේ මාගට්ටකට පොඩි බලපෑමක් වුණා තමයි. හැබැයි ඔයාලා හිතනවද ලංකාවේ සේල් හිමියෝ ඒ වගේ දේවල් හින්දා ලක්ෂ 5 10 වගේ ගණන් වලින් මිල අඩු කරයි කියලා? ලොවෙත් එයාලා අපිට එච්චර ආදරයකට එච්චර ගානකින් මිල අඩු කරන්නේ නැහැ. වෙලා තියෙන සරලම කතාව මෙච්චරයි. කලින් තිබ්බ වාහන ඉල්ලුම දැන් සෑහෙන පහළ ගිහින් තියෙනවා. සල්ලි ප්‍රශ්න නැති අලුත් වාහන එනකල්ම මිල කීයට තිබ්බත් ගන්නවා කියලා බලන් ඉඳපු කට්ටිය දැන් වාහන අරන් ඉවරයි. දැන් වාහනයක් ගන්න බලන් ඉන්නේ මේ රටේ බහුතරයක් වෙන මධ්‍යම පාන්තික ජනතාව. ජොබ් එකක් කරලා පඩියක් අරගෙන පවුලකුත් නඩත්තු කළා මනුස්සයට ලක්ෂ 70 80 දීලා වාහනයක් මිලදී ගන්නවා කියන එක ඉතින් ඇත්තටම ලොකු හීනයක්. කොහොම වුණත් ඉතින් බජට් කැටගරි එකේ ආපු වාහන සියල්ලම ලක්ෂ 60න් 70න් උඩ ගණන් වලනේ තියෙන්නේ. මෙන්න මේ හේතුව හින්දා දැන් ලංකාවේ වාහන විකිණන එක සෑහෙන්න අඩු වෙලා තියෙනවා. හැබැයි අපි හිතන්න ඕනි තව දෙයක් තියෙනවා. වාහන විකිණන එක අඩු වුණා කළුකඩ සේල් හිමියෝ මිනිස්සුන්ට ආදරයට නම් ගාන අඩු කරන්නේ නැහැ. මතකනේ පහුගිය කාලේ වාහන ගෙනාවේ නැති හින්දා මිල වැඩි කරපු උච්චතම අවස්ථාවේ ඔවුන් තව මිල වැඩි කරන්න හැදුව ඇරෙන්න ලාභයට දුන්නේ නැහනේ. මිල අඩු වෙන සිද්ධාන්තේ ප්‍රධානම කාරණය තමයි වාහන ආනයනකරුවන්ට දැන් ගෙවන්න වෙලා තියෙන ටැක්ස් එක. පහුගිය මාස ටිකේම වාහන ගෙනල්ලා සේල් පුරවගත්තට දැන් ඉල්ලුම අඩු වෙලා හින්දා දවස් 90කින් රෙජිස්ටර් කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට ආනයනකරුවන්ගෙන් 103ක ටැක්ස් එකක් කාණ්ඩුවට ගෙවන්න වෙනවා. මෙහෙම දඩත් ගෙවලා වාහනේ විකුණ ගන්නම් බැරි වුණොත් උන්ට මේ වාහනේ ආපහු ඒ රටටම ප්‍රතිඅපනයනය කරන්නත් සිද්ධ වෙනවා. ප්‍රයිස් ඩ්‍රොප් එකට ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන්නේ මෙන්න මේ කාරණාව. සරලවම කියනවා නම් ආනයනකරුවන්ගේ අධික ලාභයෙන් කොටසක් හරි අඩු කරලා තමයි දැන් ඔවුන්ට විකුණන්න වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ ආනයනකරුවෝ රජෙනුත් ඉල්ලීමක් කරලා තියෙනවා වාහනවල ටැක්ස් එක අඩු කරන්න කියලා. මෝටර් රථවල බදු අඩු කර ජනතාවට පහසු මිලකට වාහන මිලදී ගැනීමට හැකිවන සහන ලබා දෙන ලෙස 2026 අයවැයට අදාළව මෙම ඉල්ලීම කර ඇති අතර වාහන ආනයනයට අවසර ලබා දුන් පසු ඩොලර් මිලියන 918ක වාහන ආනයනය සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි මහ බැංකුව සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම සේල් හිමියෝ හිතපු නැති විදිහට මේ වාහන ඉල්ලුම අඩුවෙච්චි තවත් හේතුවක් තමයි ඉන්දියාවෙන් ආපු Suzuki Fronx, Nissan Magnite, Toyota Ticer වගේ බ්‍රෑන්ඩ් නිව් වාහනවලට මිනිස්සු මාරු වෙච්ච එක. ඇත්තම කතාව කිව්වොත් 2023 ජපන් රීකන්ඩිෂන් වැගන් ආර් එකක් ගන්න මිලට ජපන් සන්නාම වලින්ම ඉන්දියාවේ නිෂ්පාදිත බ්‍රෑන්ඩ් නිව් 0 මයිලේජ් වැගන් ආර් එකක් ලගින්වත් තියන්න බැරි අලුත් ටෙක්නොලොජි එකක් එක්ක ලක්ෂ 70 ගණන් වල ඉඳලා වාහන ආපු එක. හොව් දැන් මේකට කමෙන්ට් කරන්න යන්න එපා. ඉන්දියන්ලාට අවුරුද්දයක් දීවරයි සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැහැ. ජපන් වාහන ජීවිත කාලෙම පදින්න පුළුවන් වගේ දේවල්. අපේ රටට අවුරුදු 5ක් වාහන ගෙනාවේ නැහැ. තාක්ෂණය අතින් ගත්තම ඉන්දියාව අද වෙද්දි සෑහෙන්න ඉදිරියෙන් ඉන්නවා. අපි හිතනට වඩා 100,000 ගුණයක ටෙක්නොලොජි එකක් ඔවුන්ට තියෙනවා. ඉතින් අපි තව තවත් ලින් මැඩියෝගේ අර වගේ තේරුමක් නැති මතවාදවල එල්ලිලා ඉන්න එක ඇත්තටම බොරු වැඩක්. මේ වාහන වගේම විශේෂයෙන්ම ලංකාවට ආපු ඉලෙක්ට්‍රික් වාහනත් මාකට් එකේ මිල මෙහෙම හොල්ලන්න බලපාපු තවත් කාරණාවක්. BYD Atto 3, BYD Dolphin, ඒ වගේම Wuling බ්‍රෑන්ඩ් එකේ Binghuo වගේ මෝටර් රථ නිසා ඒ ප්‍රයිස් එකට විකුණු කළුබඩ වාහන මිල
දැන් අඩු වෙලා තියෙනවා බලාගන්න පුළුවන්. ටිකක් හිතලා බලන්න මේ කිව්ව වෝලින් බිංගුවෝ කියන EV එක ලක්ෂ 80 සීමාවේ මිලදී ගන්න පුළුවන් වාහනයක්. ඉහළම සේෆ්ටි රේටින්ග්ස් එක්ක ෆාස්ට් චාර්ජින් අලුත්ම තාක්ෂණික උපාංග එක්ක මේ වගේ වාහනයක් ඇත්තටම වටිනවා. WagonR FX එක එහෙම මේවා කම්පෙයාර් කරලවත් ඇත්තටම වැඩක් නැහැ. වාහන මිල අඩු වීගෙන යනවා. ඒක හරි. හැබැයි රජේනු ටැක්ස් ටිකක් හරි අඩු කරනවා නම් පොඩි මිනිහට මේ වෙලාවේ ඒක ඇත්තටම වටිනවා. 2026 බජට් එකෙන් එහෙම වෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් කලින් තිබ්බත් ආණ්ඩුවේ වසන්ත සමරසිංහ මහත්තයා කියන්නේ නම් මෙන්න මෙහෙම කතාවක්. ලෑන්ඩ් වෙහිකල් එහෙම නැත්නම් කෘෂිකාර්මික වාහන ඒ වගේම වතු වාහන කියන වගේ තමයි අපි පටන් ගත්තේ. ඉතින් අවුරුදු 3කට වැඩි 4කට වැඩි කාලයක් අපේ රටට වාහන ගෙනාවේ නැහැ. ආර්ථිකයේ වැටිලා බංකොලොත් වෙලා LC එකක් ඕපන් කරන්න දෙන්න නැතුව ඉච්ච රටේ මිලියන 1000කින් LC ඕපන් කරන්න තමයි අපේ අපේක්ෂාව තිබුණේ. මේ වෙනකොට මිලියන 1700කට ආසන්න ප්‍රමාණයක LC ඕපන් කරලා තියෙනවා. ඩොලර් මිලියන. ඒ නිසා මේ ආර්ථිකයට දරන්න පුළුවන් වෙන ප්‍රමාණයක් දක්වා අපි මේකට ඉස්සරහට යන්න අපේක්ෂා කරලා තිබෙනවා. ඉතින් අපි හිතනවා ජනතාවට දරන්න පුළුවන් විදියට බදු ගෙවමින් වාහන ගෙන්නන්නෙම තියෙනවා. ඒ නිසා ජනතාව බදු අඩු කරන්න කියලා කිව්වේ නෑ. එහෙනම් මිලියන 1000ක් අපේක්ෂා කරපු ප්‍රමාණය අඩු වෙන්න එපා. එහෙම නෑ. 1700කට ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ මේ බදු ගෙවමනුත් වාහන ගෙන්වන්න ජනතාව ඉන්නවා. ඒ නිසා වාහන බදු අඩුවීමක් පිළිබඳව දැම්ම සාකච්ඡාවක් නෑ. බලන්නකො ඉතින් කියන කතාව ජනතාව කිව්වේ නෑලු බදු අඩු කරන්න කියලා. ඇමතිතුමා සාමාන්‍ය ජනතාව අතරට ගිහිල්ලා ඔය ප්‍රශ්න ඇහුවනම් හරියටම හරි 99.9%ක්ම මිනිස්සු බලන් ඉන්නේ බදු ප්‍රමාණය ටිකක් හරි අඩු වෙනකල්. කොහොමත් රජයේ බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි බදු ආදායමක් දැන් මේ වාහන වලින් උපයගෙන ඉවරයි. මෙහෙම මිල අඩු වීගෙන යන අතරේ රජයේ පැත්තෙනුත් සහනයක් අයවැයෙන්වත් ලැබුණා නම් තවත් හිතාගන්න බැරි විදිහට මේ වාහන මිල පහළ වැටෙන්න තිබ්බා. ඉතින් අද තියෙන තත්ත්වය වාහනයක් මිලදී ගන්න හොඳම කාලයද? අද වෙද්දී ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් ඒ කියන්නේ 20යි 23 25 අතර නිෂ්පාදිත ජපන් රීකන්ඩිෂන් සමහර වාහන ලක්ෂ 5-10 ප්‍රමාණ වලින් මිල අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ Toyota Yaris එක්ස්ග්‍රේඩ් වගේ මෝටර් රථවල මිල පළ කළේ ලක්ෂ 100න් විතර එහා පැත්තේ. සේල් හිමියෝ ආනයනය කරපුව හැම ගන්න ගියාම ඊටත් වඩා වැඩි ලක්ෂ 103ට 105ට විතර විකුණුණු අවස්ථාවක් තිබුණා. නැතුවම නෙවෙයි. හැබැයි අද වෙද්දි මේ Toyota Yaris එක්ස්ග්‍රේඩ් හැච්බැක් මෝටර් රථය ලක්ෂ 90-95 සීමාවට අඩු වෙලා තියෙනවා. ඒ වගේම Nissan Rooks මේ වාහනේ ලංකාවට ගෙනාවු දවස්වල ලක්ෂ 95-100 සීමාවේ තමයි මේක මිලදී ගන්න තිබ්බේ. හැබැයි දැන් වෙද්දි 80-85 වගේ මිලකට අඩු වෙලා තියෙනවා බලාගන්න පුළුවන්. ඒ වගේම Mitsubishi EK Wagon මෝටර් රථය ලක්ෂ 80 සීමාවේ තමයි කලින් මිලදී ගන්න තිබ්බේ. හැබැයි අද වෙද්දි ලක්ෂ 5කින් 6කින්ම මිල අඩු වෙලා ලක්ෂ 70-75 රේන්ජ් එකේ විකිනෙනවා බලාගන්න පුළුවන්. වාහනේ මොඩල් එක දුවලා තියෙන කිලෝමීටර් ගාන වගේ දේවල් එක්ක මිල තරමක් එහා මෙහා වෙන්න පුළුවන්. හැබැයි ඇවරේජ් එකක් විදියට බැලුවම ලක්ෂ 5කින් 10කින් අතර ප්‍රමාණයකින් මේ අලුත් වාහනවල මිල පහළ ගිහිල්ලා තියෙනවා. සමහර වාහනවලින් ගෙඩි පිටින් ලක්ෂ 15-20 ලාභ තියෙනවා. මේ අධික ලාභ වලින් අඩු කරලා මෙහිම මිල පොඩ අඩු කරගෙන යන්නේ අර මම මුලින්ම කිව්ව හේතු හින්දා. මගේ පෞද්ගලික අදහස ඇත්තටම තවමත් මේ මිලටත් මේමයි ගාන වැඩි. ඒ හින්දා අනිවාර්යයෙන්ම වාහන මිල තව පහළට එනවා. මේක බහුතරයකට සුභාරංචියක් වුණාට මිල අඩු වෙනවට අකමැති ජීවීන් කොට්ටාසෙකුත් මේකේ ඉන්නවා. මොකද මේක ලංකාවනේ. පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම ඒ එක්කෙනෙක් හරි කමෙන්ට් කරයි කියන තරම් මිල අඩු වෙන්නේ නැහැ වගේ දේවල්. අන්න ඒ වගේ අයගෙන් සෑහෙන්න පරිස්සම් වෙන්න. වාහන අරන් පොඩි මිනිහක් තැනකට එනවා බලන්න බැරි උහුවක සෙට් එකකුත් මේකේ ඉන්නවා කියන එක නම් අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක අවසානයේදී කියන්න තියෙන්නේ හදිස්සියක් නැත්නම් තව ටික දවසක් ඉඳලා වාහන මාකට් එක දිහා තව ටිකක් බලන් ඉඳලා වාහනයක් මිලදී ගන්න. මොකද මේ තියෙන මිල ගණන් තාමත් සෑහෙන්න වැඩි අසාධාරණ මිලක්. ඉතින් ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එකට ලයික් කරන්න. ලංකාවට ගෙනාපු බජට් කාර් ගොඩක වීඩියෝ අපි channel එකේ පළ කරලා තියෙනවා. ඒවත් අමතක නොකර බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම channel එක subscribe කරලා bell notification එකත් click කරලාම තියාගන්න. ඔයාගේ වාහන හීනය ඉක්මනින්ම යථාර්ථයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ දවසක්.